ජීවිතේ අපි හිතන්නේවත් නැති වෙලාවල් වලට සොබාදම අපිට ලොකු අභියෝග දෙනවා. ගිය අවුරුද්දේ නොවැම්බර් කියන්නේ ඒ වගේ මාසයක්. නොවැම්බර් ආපු දිට්ඨාසිලි කුණාටුවෙන් අපේ වගාව සම්පූර්ණයෙන් වගේ විනාශ වුණා. අපේ තාත්තගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ ගොවිතැන. ඒ නිසාවෙන් ඒ අවස්ථාව අපට ලොකු දුකක් වගේම කලකිරීමක් ඇති කරා. ඒ වුණාට අපේ රටේ අනිත් අයට සිද්ධ වෙච්ච හානිත් එක්ක බලනකොට අපේ වගාව හානි වෙච්ච එක ගැන අපිට එච්චරම ලොකුවට දුක් වෙන්න ගියේ නෑ. මොකද අපේ රටේ කඳුකර පැතිවලට වෙච්ච හානිය නිසා ගොඩාක් ජීවිත හානි වුණා. සම්පූර්ණයෙන් ගෙවල් හානි වුණා. ඉතින් ඒවත් එක්ක බලනකොට අපේ වගාව විනාශ වෙච්ච එක ගැන අපි හිතන්නවත් හොඳ නෑ කියලයි අපිට හිතුනේ. කුණාටුව නිසා අපේ වගාව කොච්චර හානි වුණත් ඒ වැටුණ තැනම ඉන්න අපේ තාත්තා කැමති වුණේ නෑ. මොන බාධක ආවත් ආයෙමත් නැගිටින්න ඕනේ කියන අදිෂ්ඨානෙන් අපේ වගාවන් ආයෙම අලුතෙන් පටන් ගත්තා. විනාශ වුණ වගාව ගලවලා ඉවත් කරලා අලුතෙන්ම බිම් හදලා ආයෙම වගාව ආරම්භ කළා. ඔයාලා දකින්නේ කුණාටුව දවස්වල ගොඩාක් පුංචි පැල විදියට තිබ්බ අපේ කෝපි වගාවයි වටු වගාවයි. මේ වගාවන් දෙක තිබ්බ බිම් කොටස තරමක් උස හරියක තමයි තියෙන්නේ. ඒ හින්දා මේ ටික ලොකුවට කුණු වුණේ නැහැ. විනාශ වෙලා ගියේ නැහැ. හැබැයි වර්ධනය ගොඩාක් බාල වුණා. කුණාටුව ඉවරුණාට පස්සේ මේවට පොහොර දාලා අපේ තාත්තා ආයෙම සාත්තු කරන්න ගත්තා. ඊට පස්සේ හිමීට නැගිටලා ආපු දේවල් තමයි ඔයාලට ඔය පේන්නේ. ඉතින් මේ වෙනකොට කව්පි වගාවේ නම් අස්වැන්න අපි නෙලන ගමන් තමයි ඉන්නේ. මේ කව්පි නම් හදලා තියෙන්නේ විකුණන්න නෙමෙයි. අපේ ගෙදර පරිභෝජනයට තමයි හදලා තියෙන්නේ. අපේ තාත්තා හැම අවුරුද්දෙම අපේ ගෙදරට අවශ්‍ය කව්පි ටික අපේ ගෙදරම හදනවා. එතකොට වීඩියෝ එක පටන් ගද්දිම ඔයාලා දැක්ක බටු වගාව නම් විකුණන්න හදලා තියෙන්නේ. ඒවට මේ ගොඩාක් හානි වුණා. ඒ හින්දා මේ වර්ධනය ගොඩාක් බාල වෙලා තමයි තිබ්බේ. දැන් තමයි ඔය ටික ටික ඒ ගස් ටිකත් හැදීගෙන එන්නේ. ඵලදාව පොඩ හැදීගෙන එනවා. දැන් ඔයාලට පේන්නේ දිට්ඨා සුලිකුණාටුවෙන් සම්පූර්ණයෙන්ම හානි වෙච්ච අපේ වගා කොටස තිබ්බ බිම් කොටස තමයි ඔය තියෙන්නේ. ඔය ඒකේ තිබ්බ වගාව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඉවර වෙලා අලුතෙන්ම හාලා බිම සකස් කරලා පාත්ති අල්ලලා දැන් ඔය අලුතෙන්ම මිරිස් පැල හිටවන ගමන් තමයි තියෙන්නේ. තාමත් හදලා ඉවර නැහැ. හදන ගමන් තමයි ඔය තියෙන්නේ. මේ පැලවලට වතුර දාන්න වතුර මල් තමයි ඔය සෙට් කරලා තියෙන්නේ. මොකද මිරිස් වල මුල් ගොඩාක් යටට යන්නේ නැහැ. වතුර මල් වලින් ගහන වතුර ටික හොඳටම සෑහෙනවා පැල ටික හොඳට හැදිලා එන්න. ඒ වගේම තමයි වතුර මල් පාවිච්චි කරාම මේ පැලවලට ලෙඩ බෝ වෙනවා ගොඩාක් අඩුයි. මොකද කොළවල ඉන්න කෘමි සත්තු එහෙම සේදිලා යන හින්දා. ඒ වගේම තමයි වතුර මල් පාවිච්චි කරනකොට වතුර ගහන්න යන මහන්සියත් ගොඩාක් අඩු වෙනවා. මෝටරේ දැම්මහම මල් ඔටෝ වැඩ කරන හින්දා. දැන් ඔයාලට පේන්නේ
අපේ තාත්තා බටු ඉටවන්න සකස් කරලා තියෙන බීම් කොටස තමයි ඔය කෑල්ලෙත් බටු පැල හදන්න තමයි ඉන්නේ. තාම බිම සකස් කරගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති සමහර තැන්වල අතරින් පතර කෙසෙල් ගස් ඉත හදලා තියෙනවා. අපේ ගෙදර කොහොමත් වතුර වැටෙන තැනක් තියෙනවා නම් ඒ තැන බිම කවදාවත් නිකන් තියන්නේ මොනවා හරි දෙයක් හිටවනවා. කෙසෙල් එහෙම කියන්නේ පොහොරවත් මොකුත් දාන්න ඕනේ නැතුව නිකම්ම පළදාව වගාවක් කියන්නේ ආදායම් මාර්ගයක් විතරක්ම නෙවෙයි. ඒකට මහන්සිය ආදරය එකතු වෙච්ච අමුතු දෙයක්. මේ හැම පැලයක්ම ආයෙත් හිටවන්නේ පරණ ඒවටත් වඩා සාර්ථක හොඳ අස්වැන්නක් ගන්න බලාපොරොත්තුවෙන් තමයි. වැරදෙන වාරයක් පාසා ශක්තිමත්ව නැගිටින එක තමයි ඉතින් ජීවිතය කියන්නේ. දැන් මං ඔය තැඹිලි ගෙඩියක් කඩන ගමන් තමයි ඉන්නේ. මේ ගහ තාම ගොඩක් පුංචි. ඒකේ තැඹිලි ගෙඩියක් හැදිලා තිබ්බා. ඉතින් මං ඒක ওই විදිහට අතින්ම කඩාගත්තා. තැඹිලි කියන්නෙත් ඉතින් ගොඩාක් ගුණදායක පානයක් තමයි. මං දැන් ඔයක කඩාගෙන ගෙදර අරගෙන ගිහිල්ලා තැඹිලි වතුර ටික බොන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අදත් my life මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලත් ඉතාමත් ආදරයෙන් ඉල්ලලා සිටිනවා.